යන්න දාවේ. මම ඇත්තටම හොල්මන් අවතාරය විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. මගේ නැන්ද පිළිකාවක් හැදලා හොඳටම අමාරු වෙලා හිටියේ. එයාට ළමයි හිටියෙත් නැහැ. එයා ටිකක් විතර නපුරුයි. එයාට පිළිකාවක් හැදලා තියෙනවා කියලා අපි දැනගත්තේ එයාගේ ජීවිතේ විශ්වාස කරන්න අමාරුයි කියලා දොස්තරලා කිව්වට පස්සේ. අපේ අම්මගේ මල්ලිගේ නෝනා තමයි නැන්දා. එයාව කැන්සර් හොස්පිටල් එකෙන් ගෙදරට එවලා තිබුණා. ඉතින් මේ ගැන අපිට මාමත් හැංගුවා. එදා හරියටම 5:15ට විතර ඇති. ඉරිදා උදේ පල්ලි යන්න ඕන නිසා අපි නැගිටිනවා. උදෙන් මේ දවස්වල කාටුන් යනවා. මම බල හිටියේ. අම්මා කුස්සියේ තේ හදලා මගේ අතට ගෙනල්ලා දුන්නා. එතකොටම මමයි අම්මයි දෙන්නම දැක්කා අපේ නැන්දා දොර ළඟ හිටගෙන ඉන්නවා. නයිටියකුත් ඇඳගෙන අම්මා කතා කළා. නංගි එන්න ඇතුළට කා එක්කද ආවේ? ඇයි මේ වෙලාවේ ආවේ කියලා ඇහුවා. එයා අපි දිහා බලාගෙන ඉඳලා අපේ පිටිපස්සේ පැත්තට යන්න ගියා. ඉස්සර අපේ টොයිලට් එක තිබුණේ පිටිපස්සේ. ඉතින් අම්මා කිව්වා එයා টොයිලට් එකට යන්නේ නැද්ද කියලා. එතකොටම විනාඩි 2ක්වත් ගියේ නැහැ. මම කෝල් කළා අම්මගේ ෆෝන් එකට. නැන්ද නැති වුණා කියලා අඬ කිව්වා. මට හේන් දාඩියක් දැම්මා. එතකොට කවුද හිටගෙන හිටියේ? ඒ නැන්ද කියලා අම්මයි මමයි දෙන්නම දැක්කා. සමහර විට එයා මැරිලා අපිව බලලා යන්න ආවද? ඒක නම් තාම අපිට හිතා ගන්න බෑ.